ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ මහජන බැංකුවේ මැනේජ්මන්ට් ට්‍රේනී තනතුරු සඳහා බඳවා ගන්න එක්සෑම් එක ගැන ඔබව දැනුවත් කරන්න. ඉතින් මේ තනතුරට අයදුම් කරන්න ඔයා පළමුවෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. ඊට අමතරව ඇකඩමික් ක්වොලිෆිකේෂන් විදිහට විශ්වවිද්‍යාලයකින් ඉකොනොමික්ස්, ස්ටැටිස්ටික්ස්, මැතමැටික්ස්, accounting, banking, finance, commerce, business administration, management, marketing, human resource, engineering, computer science, ICT, law, international business, valuation, agriculture, physical science ඒ හා සමාන ඩිග්‍රී එකකින් අවම වශයෙන් second class upper degree එකක්වත් තියෙන්න ඕන ඔබ මේ තනතුරට අයදුම් කරන්න නම්. මීට අමතරව තවත් විශේෂ සුදුසුකම් කීපයක් මේගොල්ලෝ සඳහන් කරලා තිනවා. එක්කා සීමා වගේ විශේෂ සුදුසුකම් ඔයගොල්ලෝ පොඩ්ඩක් කියවලා බලන්න. මේගොල්ලෝ මේ සඳහන් කරලා තියෙන සුදුසුකම් ඔයාලට තියෙනවද කියලා. මීට අමතරව පරිගණක භාවිතය, leadership qualities, high communication skills තියෙනවා නම් වඩාත් හොඳයි කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මේ තනතුරට අයදුම් කර හැක්කේ උපන්දිනය 1998 තුන්වෙනි මාසේ 4 වෙනිදා ඉඳන් 2008 තුන්වෙනි මාසේ 3 වෙනිදා අතර උපන්දිනයේ තියෙන අය සඳහා පමණයි කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ එක්සෑම් එක ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි එක තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගැන, අනිත් එක තමයි IQ සහ මනෝමෙදික ටෙස්ට් එක. මේක ඔයාලට සිංහල භාෂාවෙන් ලියන්න පුළුවන්. ඉතින් විශේෂම කරුණ වන්නේ ඔබ මේ තනතුර සඳහා තෝරාගතහොත් පළමු වසර දෙක පුහුණු වසර දෙකක් වෙනවා. ඒ කාලය අතරතුර ඔබට මාසිකව රුපියල් ලක්ෂයක වැටුපක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තනතුර සඳහා ඔබට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනේ. මම මේ ලින්ක් එක පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට පහසුවෙන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ තනතුර සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේකේ ක්ලෝසින් ඩේට් එක විදිහට මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ 2026 තුන්වෙනි මාසේ 3 වෙනිදා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මේ වගේ රජීය රැකියාව පිළිබඳව දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.